අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මගේ ලොකු ප්‍රශ්නයකට කරන ට්‍රීට්මන්ට් එකක් ගැන. ඒක තමයි මගේ අඬයි ගොඩාක් ඩාර්ක් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. හැබැයි මට මේ අඬයි ඩාර්ක් ප්‍රශ්න තියෙනවා. මම අද ඒකට ට්‍රීට්මන්ට් එකක් කරන්න තමයි යන්නේ. මම ඒක ඔයාලත් එක්ක බෙදා ගන්නත් හිතුවා. ඉතින් මගේ කොණ්ඩේ ගැන එච්චර හිතන්න මම නාලා ඉන්නේ. මම අතින් කොණ්ඩේ හදලා ඉන්නේ. මම නාපු ගමන් කොණ්ඩේ පීරන්න යන්නේ නැහැ. මොකද hair loss එක සෑහෙන්න වෙනවා. ඕක කරන ගෑන් ළමයි ගොඩාක් මම දැකලත් තියෙනවා. ඉතින් මට ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ තෙතවිනින් කොණ්ඩේ කවදාවත් පීරන්න එපා. හරිද? දැන් මගේ මේ ඇස්සට කළු වෙලා තියෙන ප්‍රශ්නෙට මම කරන්න යන ට්‍රීට්මන්ට් එකට දේවල් දෙකයි ඕනේ. හරිම සිම්පල්. මේකට ඕනේ තක්කාලි කොෆි කුඩු. ඒ දෙක එකට මික්ස් කරලා අර දියරයක් වගේ වෙන්නේ නැතුව ගන්නට හදාගෙන නැත්නම් ඒක බේරෙනවනේ මූණේ පුරාම. ගන්නට හදාගෙන මෙන්න මේ ප්‍රදේශයේ ගන්න තමයි යන්නේ. කරන විදිය බලන්න. මේක තමයි මම හදාගත්තු පේස්ට් එක තක්කාලි සහ කොෆි කුඩු දාලා. හැබැයි මේක චුට්ටක් දියර ගතිය වැඩි. ඒ නිසා මම තව කොෆි කුඩු ටිකක් දාලා මික්ස් කරගන්න ඕනේ. ඔන්න මම කොණ්ඩේ එක පැත්තකට දාගෙන ලෑස්ති වෙන්න යන්නේ. මේ අපි හදාගත්තු පේස්ට් එක ඇප්ලයි කරන්න. මේක මම ඉතින් අතින්ම ඇප්ලයි කරනවා මට ලේසි. ගාදි මාර කූල් ෆීලිං එකක් දැනෙනවා. ඕකට වැඩි වුණා. මේ පේස්ට් එක පොඩ්ඩක් වැඩි වුණා මට. කමක් නැහැ. ෆ්‍රිජ් එකේ තියලා සතියට දවස් 3ක් ගන්න ඕන නිසා ලොකු රිසල්ට් එකක් ගන්න. අපි මේක මේ විදියටම අනිත් පැත්තෙත් ගා ගන්න ඕනේ. ඔයගොල්ලන්ට නිකන් මාව යගෙක් වගේ පේනවද දන්නේ. දෙපැත්තෙම ගෑවහම මෙන්න මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. මේක විනාඩි 20ක් මූණේ තියලා වොෂ් කරන්න ඕනේ. මම මේක විනාඩි 20කින් වොෂ් කරගෙන ඇවිතයි පෙන්නන්න. මේ තියෙන්නේ මම විනාඩි 20කට පස්සේ මම කරපු ට්‍රීට්මන්ට් එක මගේ අඬයි ඩාර්ක් වෙලා තියෙන එකට කරපු ට්‍රීට්මන්ට් එක මේ ඇප්ලයි කරපු පේස්ට් එක වොෂ් කරලා අයින් කරගත්තට පස්සේ මේක අයින් කරද්දී ඔයගොල්ලෝ සෑහෙන පරිස්සම් වෙන්න ඕන. මොකද මේක ඇහැට ගියොත් හරි අමාරුයි. ඒ හින්දා ඇහැට යන්නේ නැති වෙන්න හොඳට අයින් කරගෙන වොෂ් කරගන්න. මේක සතියේ දවස් 3ක් කරොත් ඔයාලට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. මමත් එහෙම කරන්න හිතාගෙන ඉන්නේ. මේ පළවෙනි දවසේ කරන්න ඕනේ. මොකද මට ඒ ප්‍රශ්න සෑහෙන තියෙනවා. මේක හොඳට පේනවා. ඒ හින්දා ඒක රිමූව් කරගන්න ඕනේ. ඉතින් මං හිතනවා අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ටත් ආස හිතෙන්නේ නැති කියලා. ආස හිතුණත් දන්නේ නැද්ද දන්නේ. හැබැයි මං කරන ට්‍රීට්මන්ට් එකක් ඔයගොල්ලන්ට එක බෙදාගත්තා. ඒක තමයි මට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ. මට තව දෙයක් කියන්න තියෙනවා. මම මේ YouTube channel එක පටන් ගන්න අවුරුදු 2-3ක් විතර වෙනවා. හැබැයි මට වීඩියෝස් දාන්න බැරි වුණා. මොකද මගේ higher studies නිසා, මගේ university නිසා මම වීඩියෝස් දැම්මේ නැහැ. හැබැයි මම shorts වීඩියෝ දැම්මා. ඒක තියෙනවා මගේ channel එකේ. ඉතින් ඒව කර තමයි හිටියේ. මට ගොඩක් වීඩියෝස් කරන්න බැරි වුණා. හැබැයි දැන් ඉඳලා මම කරනවා. මම හිතනවා මම 26 සුපයි කියලා. මට මම ගොඩක් දේවල් කරන්න එහෙම හිතලා මම දන්නේ නැහැ සුබ වේද නැති වේද කියලා. හැබැයි මම එහෙම හිතනවා. ඉතින් මගේ පවුල ගැන මට කතා කරන්න ඕනේ. මගේ අපේ ෆැමිලි ගෲප් එකක් තියෙනවා. ඒකේ මම මගේ channel එක ගැන වීඩියෝ එකක් දැම්මම අනිත් හැමෝම ඇවිල්ලා ඒක subscribe කරලා මට මාර help එකක් දුන්නා. ඒ වගේම මගේ WhatsApp එකේ ඉන්න යාළුවෝ, කැම්පස් එකේ යාළුවෝ ආදරේ
මගේ පවුල අයටත් ආදරෙයි thank you. මගේ ගමේ දෙතුන් දෙනෙකුත් ඉන්න එයාලටත් thank you. ඉතින් මට කලින් YouTube එකට වීඩියෝස් දාන්න බැරි වුණා ස්ටඩීස් නිසා. හැබැයි මං ඉස්සරහට දාන්න හිතන් ඉන්නවා. ඔයගොල්ලෝ දෙන සපෝට් එකට බොහොම ස්තුතියි. thank you.